තියෙන නිසා ඒක 90න් 90ට නෙවෙයි වෙන්නේ කියලා 92කින් බෙදෙනවා. කියන 45යි 45. 5/4 වලින් 5/4. මෙන්න මේ දේවල් සිද්ධ වෙන්නේ 45යි 45ට තමයි. හරිද? ඒක තමයි ඊළඟ සිද්ධිය. ඒකත් හරි. ඒකත් මොනවාරි බලාගෙන තියෙනවා. ඊළඟට අපි ගන්නවා 2x 5/3. ඔන්න ඔයා 0 වෙන්නේ කොහෙන්ද? 2x 5/3 equals 0 when 2x equals 5/3, x equals 5/6. Okay, this is the starting point. Okay, now starting point. Not the point actually. Starting x value. පටන් ගන්න x value එක මේක. හරිද? මේක බිඳුවට සමානයි. දැන් මේක සිම්පල් කියලා බැරි කරලා අපිට 3x 5/2 3x 5/3 එහෙනම් 3x 5/3 බිඳුවට සමානයි. 3x equals -5/3. तो x समान है कि -5/9. इतना තමයි स्टार्ट කරන්නේ. හරිද? ඒක තමයි ස්ටාර්ට් කරන්නේ. ඇදලේ? ඔය ටික තමයි අපි බලන්නේ මේ වාක්‍යයක් අතේ. හරි යනවා මෙතන බලමු මෙතන පටන් ගන්නවා x සමානයි y බෙදීම 6. x සමානයි y බෙදීම 6 තමයි පටන් ගන්න. ඔන්න පොඩ්ඩක් පටන් ගත්තා මම. ඒවා නැති. හරිද? 5/6 කියන එක අපි මෙහෙම බලමු. දැන් 5/6 කියන එක මාක් කරන්න ඕන. අපිට මේ ක්‍රම දෙකකට කරන්න පුළුවන්. -5/2 +5/2 අතර යන්නේ කියන්නේ. දැන් මම මෙහෙම කරන්නම්. මම දන්නවා 5/4 කියන ඉන්ටර්වල් එක මෙන්න මේ වගේ. ඔයගොල්ලෝ මට පොඩ්ඩක් බැලන්ස් එක නැත්නම් කියන්න. මේක 5/4 කියන ඉන්ටර්වල් එක මේ වගේ ගත්තොත් i ඒ වගේ එකක් නෙමෙයි මේ හරි. හරියනවද මේ? බැලන්ස් එක. මේ හරි මේක ගන්න නේ. බැලන්ස් එක. හරි. තව ඒ වගේ එකක්. මේ වගේ තමයි. දා උඩ හැඩයක් නෑ. හරි. 5/4 කියන එක හරි. එහෙමනම් මේක -5/2 -5/4 0 5/4 and 5/2. Okay. Now එතකොට මෙහෙම යනවා. මෙන්න මේ boundaries දෙක වෙනින් එහාට යන්න බෑ දැන්. මොකද සමහර ළමයි දැන් මේ අතර අදින්න ඉතින් මේ අතර අදින්න බැරි ඉතින් ඉන්නට අදින්න ඉතින් ඉතින් මොකටද ඒක නේද? බලන්න ඕනේ නේ. නේ? ඉතින් දේවල් කරාම ඒ අතර මොකක්ද අදින්න. But it is starting from 5/6. 5/6 සමානයි y බෙදීම 6 තමයි මේක වටා ගන්න. හරිද? ඒ y බෙදීම 6 කියන්නේ මේක 45 නම් තමයි y බෙදීම 6 කියන්නේ 30ක් නේ. හරිද? ඒතකොට ඕගොල්ලෝගේ රූල් එක පාවිච්චි කරලා මේක පොඩ්ඩක් අර ඒ වගේ මැන ගන්න පුළුවන් විදිහට අද ගන්න. දැන් මේක 45 කියන එක නිකන් සෙන්ටිමීටර් 6ක් විතර. සෙන්ටිමීටර් 6ක් කියන ගන්නයි කියලා කොහොමද? දැන් 45 දෙන්න බැලුවම 15යි. 15 සරත් දෙක තමයි 30 වෙන්නේ. ඒතකොට අපිට බැලන්ස් කරන්න ලේසියි. දැන් මේක සෙන්ටිමීටර් 6ක් විතර ඕගොල්ලෝ මෙතන ගත්තාට පස්සේ ඊළඟ 1000 සෙන්ටිමීටර් 6ක් මේක දිනවා. අයි මම එහෙම කියන්නේ. සෙන්ටිමීටර් 6 කියන එක දැන් සෙන්ටිමීටර් 2 කරලා. සෙන්ටිමීටර් 7. ඒතකොට අන්නතර තමයි ගන්න සෙන්ටිමීටර් කියන්නේ. y බෙදීම 6. සෙන්ටිමීටර්. ඒතකොට ඕගොල්ලෝ මේක මැනගන්න ලේසි. හරිද? ඔයලා මතර මේ එක්සෑම් එකේදී හම්බෙන ආන්සර් ෂීට් එකේ තියෙන ඒවා ඒ රූල් ගැන කරන්න එපා. අපිට රූල් එකක් තියෙනවා. රූල් එකෙන් මේක මෙෂර් කරලා කරාම ලස්සනට වැඩේ කරන්න පුළුවන්. ඒක ලස්සනට කරාම බලන්න සෙට් එකක්. ප්‍රසන්න හැඟීමක් එනවා. හරිද? මම පොඩ්ඩක් නිකන් මේක කාටුන් එකක් වගේ අතට දාන්න. අපිට ලස්සනට කරන්න ඕනේ. හරිද? ඕකේ. ස්ටාර්ට් කරන්න මෙතන ඉන්නේ. ඔන්න දැන් ඊළඟට ළමයි වරද්ද ගන්න එක. ස්ටාර්ට් කරන්න මෙතනින්. ඒක තමයි. ඒක හරි. මේ x value එක. හැබැයි y value එක. දැන් මෙයා මෙතනදී 0 වෙනවනේ. sin එකක් නම් හරි. sin එකක් ස්ටාර්ට් කරන්න set එකෙන් තමයි. හැබැයි මේක cosine එකක්. cosine එකක් ස්ටාර්ට් කරනකොට එක්ක upper point එකකින් නැත්නම් lower point එකකින්. දැන් මෙයා ස්ටාර්ට් කරන්නේ කොහෙද? Since it is a negative, yeah, start करना होगा तो बदल लो पहाड़ी तक start करो आप ये होने के दाला बनो 5/6 में दाला 5/6 में दाला मेरे बिंदु पे ना cos 0 के नहीं है cos 0 का पूरा ना y equals -2 start करना है करो मेथडिंग start करना हर डायग्राम ඊළඟ මේ එක පටන් ගන්න කීයකින්ද 90කින්ද 45 මාකින්ද අඩෝගෙන් 45 මාකින් ඊළඟ පටන් ගන්න දැන් මම කිව්වේ කියලා යනවා කියලා 45 හරි එහෙනම් මෙතන ඉඳලා තව 45 මාක් මෙයන්ට ඕනේ ඒක සිලෙක්ට් කරගන්න හොඳ විදිහ තමයි දැන් මෙතන සෙන්ටිමීටර් 4ක් මම කිව්වේ මෙතන සෙන්ටිමීටර් 2ක් මෙතෙන්ට සෙන්ටිමීටර් 2ක් තිබ්බා වගේ මෙතෙන්ට සෙන්ටිමීටර් 2ක් තියෙනවා ඊළඟට හරි ඒක මෙතෙන්ටත් තියෙනවා ඒක මෙතෙන්ටත් තියෙනවා මොනවා බලාගන්න මෙතෙන්ට තියෙනවා හරිද ඊළඟ හරිදලේ එතකොට මෙතනදී මෙතන මේ අපර් වැලියු එකකින් බලන්න ලෝ වැලියු එකකින් බලන්න යනවා ඊළඟ වැලියු එකකින් සෙට් එකට යනවා හරි ඊළඟට එකක් ආවනම් මේ ආවනම් තමයි ආවනම් එතනදී තමයි මේක මෙතෙන්ට එන්නේ පොඩ්ඩක් අර ඒ ගයිඩන්ස් එක ගන්න මේනේදී මාක් කරගෙන හිටියම මොකක් නැහැ හරිද ඉතින් අප ඒකට ගියා ආයෙ සෙන්ට් එකට ගිහලා තමයි
ලෝ එකට ගියා සෙන්ටර් එකට ගියා තමයි ආය අපර වැලියු එකට යන්න වෙන්නේ. ඊළඟ ඉතින් ආය සෙන්ටර් එකට එන්න. හරි ගයිඩන්ස් එකක් තියෙනවා. ඕකේ. user can feel to map this. So මම මෙනික වරන් ගන්නවා. තව සීන් එකක් තියෙනවා පොඩ්ඩක් කරනවා. x සමාන විද්‍යුත් එක දාලා x සමාන විද්‍යුත් එක ඊට පස්සේ ඒක වැලියු එක මොකක්ද කියලා චුට්ටක් බලන්න. x equal 0 කියන දාලා y සමාන වෙන්නේ කියලා. y equal -2 times cos t දෙන්නේ. මෙයා විද්‍යුත් cos minus 5/2. හරි. cos minus 5/2 කියන්නේ cos 5/3 තමයි. y සමාන -2 times half. ඒක -1 නේ. -1 through තමයි යන්න ඕනේ. ඒක ඊට පොඩ්ඩක් බලන්න.